හරි නංගි මල්ලි අදත් ඔයගොල්ලෝ අපේ channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සරල රේඛාව එහෙම නැත්නම් ප්‍රස්ථාරක ප්‍රශ්නයක්. මේකේ විභාගයේදී ආපු පාස් පේපර් එක ප්‍රශ්නයක් මම අරගෙන තියෙන්නේ. ගාන ඔයගොල්ලන්ගේ තිරේ දිස්සෙනවා පොඩ්ඩක් බලන්න. ඒකේ කියලා තියෙනවා 0.2 සහ 5.2. අපි එහෙමනේ කියවන්නේ කණ්ඩාංග දෙකක් දීලා තියෙන්නේ 0.2 සහ 5.2 ලක්ෂ හරහා යන සරල රේඛාවේ එක අනුක්‍රමණය දෙක අන්තක්ඛණ්ඩය සොයන්න කියලා තියෙනවා. හරි ඔය විදිහට තමයි ගාන දීලා තියෙන්නේ. ඔයගොල්ලෝ මේ ගාන පොඩ්ඩක් හදන්න try කරලා මම ගාන උත්තරයට යන්න කලින් ඉස්සරහට එනවා නම් තමයි වඩාත් හොඳ වෙන්නේ. හරි කමන්නේ අපි ගාන දිහා බලමු. හරි එන්න ගානට බලන්න මේක කියලා තියෙනව නේද? ලක්ෂ දෙකක් සඳහන් කරලා තියෙනවා. ලක්ෂ දෙකක් නේද? ලක්ෂ දෙකක් සඳහන් කරලා තියෙනවා. මේකේ අපේ විමසලා තියෙනවා ඉස්සරහම අනුක්‍රමණය. මම මේක ලියලා තියෙනවා සරල රේඛාවක අපි කියන පොදු ආකෘතිය කොහොමද ලියාගන්නේ සමීකරණයකින් කියලා. ඒක තමයි මම මේ y සමානයි mx ධන c කියලා ලියලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ඒකේ. y කියන්නේ y කණ්ඩාංකය, m කියන්නේ අනුක්‍රමණය, x කියන්නේ x කණ්ඩාංකය, c කියන්නේ අන්තක්ඛණ්ඩය යන ආදී වශයෙන්. හරි මේක මේ ගාන ප්‍රයෝජනවත් වෙන නිසා තමයි මම පොඩ්ඩක් කලින් ලියලා තිබ්බේ. හරි අපෙන් ඉස්සරහම ආන්නේ අනුක්‍රමණයනේ. අනුක්‍රමණය කිව්වේ මොකද්ද? අනුක්‍රමණය කිව්වේ m එහෙනම්. m හොයන්න පොඩි සමීකරණයක් තියෙනවා. ඔයගොල්ලෝ මේක දැනගෙන ඉන්න ඕනේ. කොහොමද දැනගෙන ඉන්න ඕනේ? ඔව් මතකේ කොහොමද මතක් කරගන්න මේකේ ක්‍රමයක් තියෙනවා. m කියලා කියන්නේ අනුක්‍රමණය කියලා කියන්නේ ප්‍රස්ථාරයක නැත්තම් මේ වගේ සමීකරණයක ඛණ්ඩාංක දෙකක වෙනසක්. ඛණ්ඩාංක දෙකක වෙනසක්. හැබැයි ඛණ්ඩාංක දෙකක වෙනසක් කියලා කිව්වට y ඛණ්ඩාංකයේ වෙනස බෙදනවා x ඛණ්ඩාංකේ. y ඛණ්ඩාංකේ x ඛණ්ඩාංකයෙන් වෙනස බෙදලා ගන්න උත්තරේට තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. එහෙනම් y යනවා මෙන්න මේ ඛණ්ඩාංකයට කොහොමද? මේ දෙවෙනියට දීලා තියෙන එක. දෙවෙනියට දීලා තියෙන එකේ පුතේ y ඛණ්ඩාංකය මොකද්ද? මෙයා y මෙයා x. එහෙමනේ අපි ලියන්නේ. x ඛණ්ඩාංකය මුලින් ලියනවා y ඛණ්ඩාංකය දෙවෙනියට ලියනවා. එහෙමනේ. මේකෙත් එහෙමයි. මේක x ඛණ්ඩාංකය මේක y ඛණ්ඩාංකය. එහෙනම් අපි ඉස්සරවම කරන්නේ y ඛණ්ඩාංක වෙනස ගන්න. y ඛණ්ඩාංක වෙනස ගන්න. ඔයාට මෙයාගෙන් මෙයා අඩු කරන්නත් පුළුවන්, මෙයාගෙන් මෙයා අඩු කරන්නත් පුළුවන්. මම මෙයාගෙන් මෙයා දැන්ට අඩු කරනවා. එහෙනම් කාගෙන් කවුද? මේ දෙකෙන් මේ දෙක අඩු කරනවා. එහෙනම් 2 ඍණ 2 කියලා ලියන්න. y ඛණ්ඩාංක වෙනස බෙදීම x ඛණ්ඩාංක වෙනස. හරි. එතන මේක නතර කරගන්න ඕනේ. මොකද අපි ගත්තේ මේ y ගෙන් මේ y අඩු කරලා. එහෙනම් x ඛණ්ඩාංක වෙනස ගද්දි මේ x ගෙන් තමයි මේ x අඩු වෙන්න ඕනේ. ඒ දෙක පටල ගත්තොත් ධන ඍණ ලකුණු මාරු වෙලා උත්තරේ වැරදෙනවා. ඒ නිසා අනිවාර්යෙන් අපි දැන් ගත්තේ මේ y ගෙන් මේ y අඩු කරලා 2 ඍණ 2 කියලා දාගත්තානේ. එහෙනම් ඒ y ඛණ්ඩාංක වෙනස බෙදනවා x ඛණ්ඩාංක වෙනස. එහෙනම් කායෙන් කාද දැන් බෙදන්න යන්නේ? පහ ඍණ බිංදු. හරිනේ. පහ ඍණ බිංදුව තමයි ගන්න. හරි. එහෙනම් ඔයාලට උත්තරයක් ගන්න පුළුවන් දැන් මේක මේ 2 ඍණ 2 කියන්නේ කීයද? බිංදුවයි. පහ ඍණ බිංදුව කියන්නේ 5යි. බිංදුව 5ෙන් බෙදුනහම කීයද? 5යිද? නෑ නෑ. උත්තරේ බිංදුවයි. එහෙනම් m වලට අපිට ලැබෙන්නේ කීයයි කියලාද? බිංදුවයි කියලා. අනුක්‍රමණය කියලා අපිට ලැබෙන්නේ බිංදුවයි කියලා. හරි. එහෙම වෙනවා. හරි. ඊට පස්සේ අපෙන් විමසලා තියෙනවා දෙවෙනියට අන්තක්ඛණ්ඩයත් හොයන්න කියලා. හරි අන්තක්ඛණ්ඩය හොයන්න නම් කොයි වගේ දෙයක්ද අපි කරන්න ඕනේ? අපි මේ සමීකරණයේදීට මේ එක ඛණ්ඩාංකයක් ආදේශ කරනවා. දැන් හේතුව අපි අනුක්‍රමණය හොයාගෙන ඉන්න පුතේ. මේ බලන්න. මෙයා ගත්තොත් මේ සමීකරණයට මේ y ඛණ්ඩාංකයක් ආදේශ කරන්න බෑද? පුළුවන්. m වලගේයක් දැන් දන්නේ නැද්ද? පුළුවන්. x වලගේ දන්නේ නැද්ද? පුළුවන්. එතකොට c වලගේ නිකම්ම තනි වෙනව නේද? මේවට ගැන ආදේශ වෙලා සුළු කරලා මොනවා හරි කරලා අපිට පුළුවන් c වලගේ හොයාගන්න. c කියන අන්තක්ඛණ්ඩයනේ. හරි එහෙනම් අපි බලමු කොහොමද එතන අන්තක්ඛණ්ඩය හොයන්නේ කියලා. මම මේ පැත්තෙන් ලියන්නම් බෝඩ් එකේ. මම ආපහු ලියනවා 0.2 ලක්ෂ්‍ය ආදේශයෙන් අපිට ලියන්න පුළුවන් y සමානයි mx ධන c. y වෙනුවට මම ලියනවා දැන් y වල ඛණ්ඩාංකය බිංදුව නේද? නෑ නෑ බිංදුව නෙවෙයි. මෙතන y ඛණ්ඩාංකය 2යි. 2 සමානයි
අපි දැන් m වලට අගයක් ආදේශ කරනවා බිඳුව කියලා. මොකද මේ සමීකරණේ මේ ප්‍රස්ථාරයේ m වල අගය බිඳුවයි. එහෙනම් m බිඳුව වැඩි කිරීම x වලට x වලට බිඳුවයි ධන c වලට අගයක් ආදේශ කරන්නේ නැද්ද? c තමයි හොයන්න කියන්නේ. ආදේශ කරන්න බෑ. එහෙනම් මෙතන එනවා දෙක සමානයි බිඳුවරක් බිඳුව කියන්නේ බිඳුව ධන c කියලා. එහෙනම් දෙක සමාන වෙනවා පුතේ. මෙතන බිඳුවගේ අයින් වෙනවා. ඒ කියන්නේ c කියලා. දෙක සමානයි c කියන්නේ c සමානයි 2යි. එහෙම නැත්නම් අන්තක්ඛණ්ඩය කීයද? අන්තක්ඛණ්ඩය අපිට එනවා 2යි කියලා. ওই විදිහට තමයි ගාන ගොඩ දා ගන්න පුළුවන් වෙන්නේ. ඔක තමයි උත්තරේ. අනුක්‍රමණය බිඳුවයි අන්තක්ඛණ්ඩය 2යි කියලා හම්බෙන්නේ. හරි මේක පොඩි ගානක් වුණාට ඔයගොල්ලෝ සමහරක් කට්ටිය මේ වගේ පොඩි දේවල් වල දන්නේ නැති කට්ටිය ඉන්නවා. ඒ නිසා ඔයාට මේ ගාන හරි කියලා හිතනවා. හැබැයි තවත් කෙනෙකුට මේක අවශ්‍ය වෙන ඔයගොල්ලන්ගේ මේ යාළුවෝ ඉන්නවා. ඒ නිසා වීඩියෝ එක ෂෙයා කරන්න සහ ඔයගොල්ලන්ගේ අදහස් යටින් කමෙන්ට් කරන්න. ඔයගොල්ලන්ට තවත් අවශ්‍ය වෙන වීඩියෝ තියෙනවා නම් තේරෙන්නේ නැති මාතෘකා තියෙනවා නම් ඒවත් යටින් කමෙන්ට් කරන්න. අපි අනිවාර්යෙන් මේ වීඩියෝ අපේ වීඩියෝ මාලාවේ වෙන ප්ලේලිස්ට් එකක් හදලා හරි අපේ YouTube channel එකේ අප්ලෝඩ් කරනවා. ඒ නිසා මේ වැඩපිළිවෙල ඉස්සරහට යන වැඩපිළිවෙලක් නිසා අනිවාර්යයෙන් මේ දේ කරන්න. ඥාලිකාව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. එහෙනම් ඔයගොල්ලන්ට 2025 O level පේපරේ හොඳ ලකුණු ඒකකට යන්න ලකුණු ප්‍රමාණය වැඩි ඒකකටම යන්න අවස්ථාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. එහෙනම් ඔයගොල්ලන්ට ජය වේවා. බුදු සරණයි.